අපි කියනවා මේ අපි ඉන්නේ මනුස්ස ලෝකෙම. අපි ළඟ ඉන්න පූසා නේද? අතින් අතගානකොට කියනවා මේ පූසා ඉන්නේ තිරියන් ලෝකෙලු. කවුද කියන්නේ? අපි කිය. ඇත්තද? ඔබට එක එක ඒවා හිතාගතයි. පූසා කවදාවත් මිසයිල ගහලා මුළු පෘථිවියම මේ කොටසක් අලු කරන්න තරම් දරුණු දේවල් කරන්නේ. පූසා මේ සබාදාමේ කොටසක්. පූසා ඒ තරම් නපුරු සතෙක් නෙවෙයි. පූසා කරන්නේ බඩගිනි වුණාම ඔය සතෙක් අල්ලගෙන කන එක. නමුත් මිනිසා කියන්නේ අතිශයින් භයානක සතෙක්. කොච්චර භයානකද කියලා හිතා ගන්න බෑ. පූසෙකුටවත් මේ මහ පොළොවේ ඉන්න බැරි වෙන්න. මහ පොළොවත් එක්ක මලු කරන්න පුළුවන් භයානක සතෙක් මිනිසා කියන්නේ. එක සතෙකුටවත් ඉන්න හම්බෙන්නේ. බලන්න මේ මිනිස් පරිණාමය එක්කලා මේ මහ පොළොවේ සතෙකුටවත් ඉන්න බැරි හැටි. සබාදාමේ තියෙනවා සමබරතාවය. ඒක මේ සත්තුන්ගේ ලෝකෙත් තියෙනවා. ඔය කැලේ ඉන්න සතෙක් තව සතෙක් අල්ලගෙන කෑවට කැලේ ඉන්න සත්තු නැති වෙන්නේ නැහැ. හැබැයි මිනිස්සු එහෙම නෙවෙයි. මුළු කැලේම ඉන්න සත්තු මරණ જાතියක්. මුළු කැලේම තියෙන ගස් ටික කපන જાතියක්. ආත්ම ගාන ගැන හිතෙන જાතියක්. පිස්සු જાතියක්. කියලා වැඩක් නැහැ. ඒ තරම් භයානක සත්වෙක් ලෝකේ නැහැ. ඇත්තටම අපි දැනගන්න අපි ඇත්තට එන්න ඕනි. අපිට දැනෙන්න ඕනි. සතර පෙර නිමිති නොදක කවුරුත් නිවන් දකින්නේ නැහැ කියවේ. ඇත්තම කතාව. ඔබට දුකක් නැත්තම් ඔබ මොකටද නිවනක් හොයන්නේ? ෆැෂන් එකටද? ඉතින් ඔබේ වෙලාව වෙනකන් එන ඉන්න. එහෙම නැත්තම් ඔබට මහා ප්‍රඥෙක් විදිහට සත්‍ය පේන්න ඕනි. එහෙනම් ඔබ අභ්‍යන්තරයෙන් පරිවර්තනය වෙන්න ඕනි. ඒ මහා ප්‍රඥාව අවදි වෙන්න ඕනි. එහෙනම් මොකද්ද මේ ලෝකයේ ඇත්ත කියලා හොයන ඔබට කුතුහලයක් තියෙනවා. එහෙනම් ඔබ සත්‍ය හොයන්න ඕනි. එහෙනම් ඔබට දැනෙන්න ඕනි. ඒ සත්‍ය දැනෙන එක. ඔබට සත්‍ය දැනෙන්න ඕනි. දැනෙන කෙනෙක් තමයි සත්‍ය හොයන්නේ. මේක සත්‍යයක් නෙමෙයි කියලා දැනන කෙනෙක් සත්‍ය හොයනවා. ඒ නිසා එතරම් තියෙනවා ඇත්තටම සතර පෙර නිමිති. මහල්ලේ ලෙඩේ මලකඳක් පැවිදිරවා. චන්න මමත් මහල් වෙනවද? ඔව් ස්වාමී. ඔබත් මහල් වෙනවා. චන්න මමත් ලෙඩ වෙනවා. ඔව් ස්වාමී. ඔබත් ලෙඩ වෙනවා. චන්න මමත් මැරෙනවද? ඔව් ස්වාමීනි. ඔබත් දවසක මැරෙනවා. මහල්ලේ ලෙඩේ මලකඳ පැවිදිරවා. චන්න සත්‍ය කියලා දෙයක් තියෙනවද? ඔව් ස්වාමීනි. ඔව් සත්‍ය සොයනවා. ඒ චන්න අර කවරෙද්ද කියලා අහන ප්‍රශ්නේ. ඒතර හැම කෙනෙකුටම තියෙනවා මේක. ඇයි ඉපදුනේ? මොකටද ඉපදුනේ? මොකද්ද වෙන්නේ? ඇත්තටම මැරලා කොහේ හරි යනවද? අපි කොහෙන් හරි ආවද? හැම කෙනෙක්ගේම අභ්‍යන්තරයෙන් මේක එන්න ඕන එකක්. ප්‍රඥාවන්තයෙක් නම් අනිවාර්යයෙන්ම එන්න ඕනේ. පුංචි කාලේදී මේක එන්න ඕනේ. ඒ සතර වෙර නිමිත්තේ නෙතත් තමයි. ඔබ ඇත්ත දැනගන්න ඕනේ. අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ ජීවත් වෙලා අන්ධෙක් වගේ මියන්නේ. අන්ධ කෙනෙක් කොහොමද පාට දකින්නේ? ලෝකෙ දකින්න බෑ. එහෙනම් ජීවිත කාලෙ මෙයා කිසි දෙයක් දැකලා නැහැ. ඇත්ත කතාව ඒකයි. එහෙනම් ඔබත් ඇත්ත දැකලා නැහැ කියන්නේ ඔබ ජීවිත කාලෙම ඇත්ත ඔබට හම්බෙලා නැහැ. ඔබත් අන්ධෙක් වගේ මේ මායාවට ආස වෙලා ඔහෙ ගහගෙන යනවා. මොකක්ද ඇති? ඔබට දැනෙන්නේ නැත්තම් ඔබ ඇත්තක් හොයන්නේ නැහැ. දැනෙන කෙනා ඇත්ත හොයන්නේ. දැනෙන කෙනාට හොයන්න ඕන කමක් නැතේනවා. කුතුහලයක් වෙනවා.